Hello everyone, welcome back. අදත් වෙන වගේම අවිස්ක හදගෙන තව කොක්ටේල් එකක් මම මේක මෙතන තමයි මම වැඩ කරන තැන. අපි අද හදන්න යන්නේ ශ්‍රී ලංකන් ඇරක් වලින් හදන ඇරක් සව එක. සව කොක්ටේල් එක ඇරක් සව. හරි. අපි ඉස්සෙල්ලාම කරන්නේ අපි ග්ලාස් එක සිල් කරගන්න ඕනේ. මොකද කොක්ටේල් එක මාර රසවත් කරන ග්ලාස් එකට අයිස් ටිකක් දාලා චීට් වෙන ටිකක් පස්සේ. ඒක තමයි තියාගෙන ඉන්නවා. මේක චිල් වෙන අතරමඟදී අපි හදමු කොක්ටේල්. right. ඊට යූස් කරන්න හදන්නේ ටිනෝටිල් ෂේක් එක. ඉස්සෙල්ලාම දාගන්න යනවා ලයිම් ෆ්‍රෙෂ් ලයිම් දැන් තමයි ස්ටොක් කරලා දාගත්තේ අපි ලයිම් දානවා ml 20ක් ඊට පස්සේ sugar දාගන්නවා ml 15ක් ඊට පස්සේ අපි දාගන්නවා egg white විතර සුදු මදි මේක තමයි ෆෝම් එක එනවා රසයි හැබැයි පොඩ්ඩක් විතර සුවඳ එනවා ස්මෙල් එක එනවා ඒකට මේ හදන විදිහට මාර රසයි ඒ කියන්නේ සුවඳක් ලොකුවට එන්නේ නැහැ විතර තනි විතරයක් දාගන්නවා කහමදේ නැතුව තමයි දාගන්නේ මොකද කහමදේ ආවොත් මාරම ගඳයි අපි දාගන්නවා අංගුස්ත බිට ඩෑෂ් 3ක් ඊට පස්සේ අපි දාගන්නවා හල් මිල් ඕලරක් ඕලරක් 50ක් දාගන්නවා සාමාන්‍යයෙන් එග් වයිට් කරන කොක්ටේල් එක ඩ්‍රයි ෂේක් කරන්න ඕනේ. මොකද ඒක තමයි ෆෝම් එකේ. හැබැයි මම අද ඩ්‍රයි ෂේක් කරන්නේ නැහැ නිකම්ම අයිස් ටික දාලා තමයි මම ෂේක් කරන්නේ. බලමු ෆෝම් එක කොහොමද හොඳ වෙයිද කියලා. අයිස් දාගත්ත දැන් හයිට් ෆෝම් එක නම් හොඳට ඇවිල්ලා කියලා හිතනවා. අපි දැන් මේක අයිස් ටික අයින් කරනවා. මේක හොට් රූම් ස්ටීම් කරගන්න හොඳට. රයිට් ටිකක් දාගන්නවා. හරි. තව එක අපි දැන් බීටර් වලින් පොඩි ලස්සන ඩෙකරේෂන් එකක් දාගන්න යන්නේ. රයිට්. එතන දාගන්න අපි තව ඩිහයිඩ්‍රේට් කරපු ඔරෙන්ජ් තියෙනවා. ඔරෙන්ජ් ස්ලයිස් එකක් දාගන්නවා. මේ තමයි ඩිහයිඩ්‍රේට් කරපු මොනවද කියලා ඔයා හිතන්නේ. ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්න. අපි මේක මෙතන ගහගන්න. yes